සුබ දවසක් සියලුම දෙනාට. ඉතින් අද මං කතා කරන්න යන්නේ මෙන්න මේ AI වීඩියෝ හරහා මුදලක් උපයන්න කොහොමද කියලා. ඉතින් මම YouTube එකේ browse කර කර හිටියා. ඉන්නකොට මට හම්බුණා AI වීඩියෝ එක. බලන්නකෝ යාත් මෙන්න මේ AI වීඩියෝ එක. ඉතින් මෙන්න මේ AI වීඩියෝ එකෙන් තියෙන්නේ සාමාන්‍යයෙන් පූසෙක් අපි normally AI වලින් දකින විදියට වීඩියෝ ක්ලිප් එකක් හදලා මියුසික් එකක් ඇඩ් කරලා තියෙන්නේ. අපි බලමු අන්නේ channel එක මොකක්ද කියලා. ඉතින් මම මෙන්න මේ විදිහට මෙන්න මේ channel එක තෝරගත්තා. බලන්න ඒකේ වීඩියෝ 566ක් දාලා මේකේ 526000ක් subscribe ලා ඉන්නවා. මේක faceless channel එකක්. ඒත් මේක බලන්න views කීපයක්. ඉතින් ඔයාලටත් මෙන්න මේ වගේ channel එකක් හදාගන්න පුළුවන්. දැන් අපි බලමු මෙන්න මේක earning එක. ඉතින් මම මෙන්න මේ විදිහට මෙන්න මේ channel එකේ earning එක ගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මේක create කරලා තියෙන්නේ 2017. ඉතින් මේකට views ආපු ගාන ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේකේ මුදල් earning එකට ගියාට පස්සේ දින 14ක් ඇතුළත මේ කට්ටිය උපයලා තියෙනවා. මම මේක ඔයාලට හරියටම calculate කරලා පෙන්නන්නම් ශ්‍රී ලංකාවේ මුදලින්. අපි මෙතනින් 290ක් වගේ ගමු. 290ක් වගේ ගත්තට පස්සේ 657ට සමාන බලන්න 1,90,530ක් faceless channel එකකින් මෙච්චර. ඊට පස්සේ මේ කට්ටිය හොයන්නේ සාමාන්‍ය 657යි 11000යි අතර. ඉතින් අපි බලමු 11000ක් කොච්චර මේකෙන් මුදල් උපයන්න පුළුවන්ද කියලා. මෙතන 11000ක් ගමු. 11000 අරගෙන 290ෙන් ගුණ කරලා බලමු. මෙතන 3 ලක්ෂ ගාණක් බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදියට තමයි මේගොල්ලෝ මුදල් උපයන්නේ. ඉතින් ඔයාලටත් බැරිද? පුළුවන් අනිවාර්යෙන්ම. මෙන්න මේ වගේ channel එකක් ඔයාලට AI වීඩියෝ මේ දවස්වල ගොඩක් trending tab එකේ තියෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ වීඩියෝ හදන්න ඔයාලට අවශ්‍ය වෙන්නේ මෙන්න මේ ChatGPT එකයි prompt එකයි ඊට පස්සේ මෙන්න මේ Leonardo AI කියන artificial intelligence app එක පමණයි. ඉතින් අපි අද යමු මෙන්න මේ වීඩියෝ එක කොහොමද create කරගන්නේ කියලා බලමු. ඉතින් ඔයාලට පළවෙනිවට මේකේ title ටික ඕන වෙනවා. ඉතින් ඔයාලා title එකක් හිතා ගන්න. ඒක ඉංග්‍රීසියෙන් හිතා ගන්න. හිතාගෙන ඉවර වෙලා මම මෙන්න මේක description එකේ copy කරලා තියන්නම්. අන්නේ prompt එක අරන් ගිහින් ChatGPT එකට යන්න. ඔයාට කොච්චර prompt එකක් ඕනද කියලා මෙන්න මෙතන prompt count කියන තැන දාගන්න. මට මම මෙතනින් prompt දෙකක් දාගන්න. මොකද මම වීඩියෝ එකට විතරයි අට පෙන්නන්න. to prompt generate image for indicate title. ඔයාලට මෙන්න මෙතන title එක දාගන්න පුළුවන්. ඉතින් මම මෙන්න මෙතන කම්මැලි පූසෙක් ගැන තමයි මෙතනින් කියවෙන title එකක් තමයි මෙන්න මෙතනින් දාගන්නේ. එවෙන්නේ lassie cartoon cat කියන්නේ ඒක තමයි. ඉතින් මම මෙන්න මේ prompt එක මෙහෙම දෙනවා ChatGPT එකට. දුන්නට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අපිට prompt දෙකක් මෙතනින් generate කරලා දෙනවා. ඉතින් ඔයාලට ඕන තරම් මෙන්න මෙතනින් දුන්නට පස්සේ ඔයාලට 8ක් 10ක් ඒ වගේ ඕන තරම් දෙන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ prompt එක අපි copy කරගන්න ඕන. copy කරගෙන ඉවර වෙලා අපි යනවා Leonardo AI එකට. ඉතින් Leonardo එකට ගිහිල්ලා ඉවර වෙලා get started කියන දන click කරන්න. click කළා ඔයාලට මෙන්න මෙතනින් submit කියලා දනක් දෙනවා. ඉතින් අන්න එතන submit දෙන්න. submit දීලා මේ විදිහට ඔයාලා කැමති Gmail එක මෙතනින් තෝරන්න. තෝරලා මෙන්න මෙතනින් continue දෙන්න. continue දුන්නාට පස්සේ බලා ගන්න පුළුවන් අපිට මෙන්න මේ home page එකේ මෙන්න මේ විදිහට open වෙනවා බලා ගන්න පුළුවන්. දැන් මෙන්න මෙතන I agree කියන තැනටත් දෙකටම ටික් එක දාගෙන ඔයාලා මෙන්න මෙතනින් let's go කියන තැන click කරන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ Leonardo එකට sign up වෙන්න පුළුවන්. ඉතින් අපි මෙන්න මෙතන මේ ටිකට අපිට finish කියලා දෙන්න. finish කියලා දීලා මෙන්න මේ try prompt කියන තැන click කරන්න. click කළාම අපි ChatGPT copy කරගත්තු prompt එක දාගන්න. prompt එක දාගෙන ඉවර වෙලා මෙන්න මෙතන model කියන තැනට යන්න. ගිහිල්ලා ඔයාලට කැමති prompt එකක් image එකක් කොයි type එකකින්ද ඕන අනේ art එකක්ද design එකක්ද ඒව එතනින් මේ විදිහට normal තියෙන අරලා මෙන්න මේ prompt enhance auto කියන තැන දීලා style එක මෙන්න මෙතනින් 3D graphic design ඔයාලට ඕන එකක් ගන්න පුළුවන්. ඉතින් මම මෙන්න මෙතනදී 3D render කියන එක දෙනවා. දීලා ඉවර වෙලා ඔයාලට කොහොමද අවශ්‍ය වෙන්නේ? ඔයාට 16.9 ඒ කියන්නේ මෙන්න මේ අපි දැන් ඔයාලා වල්ලන වීඩියෝ එක වගේ එකක්ද නැත්නම් ෂෝට් කැටගරි එකද අපි දැන් මේක prompt 25ක් 30ක් හදා ගන්නව නම් මේ 16.9 එක හොඳයි long වීඩියෝ එකට. ඉතින් අපි මෙතන ෂෝට් එකක් හදන්නේ අපි 2.3 දෙනවා. දීලා ඉවර වෙලා මේ normal තියෙන විදිහටම තියලා ඉතින් අපිට image කොච්චර මේක generate වෙන්න ඕනද අපි මෙතන image හතරම තියෙනවා ඒක අපිට ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ මෙන්න මේ generate දෙන්න.
මතක තියාගන්න මෙන්න මෙතන කොයින් 150ක් බලා ගන්න පුළුවන්. අන්නේ කොයින් ගන්නට විතරයි ඔයාලට මෙන්න මේ ලියනාඩෝ එකෙන් ඉමේජ් ජෙනරේට් කරගන්න පුළුවන්. හදන්න වෙන Gmail එකක් ඒකෙනු try කරන්න. ඊට පස්සේ ඒ වගේ ඉමේජ් 10ක් ඕන නම් ඔයාලට ඒ වගේ පහක් හදාගත්තට පස්සේ හැමදාම ඔයාලට ඒ ප්‍රහිම වැඩ කරගන්න පුළුවන්. අන්න ඒ විදිහට මෙන්න මේ ක්ලික් ජෙනරේට් බටන් එක ක්ලික් කරාට පස්සේ මෙන්න මේ වගේ පොඩි ටයිම් එකක් කවුන්ට් වෙනවා බලා ගන්න පුළුවන්. ඒකත් එක්ක අපේ ඉමේජ් ටික රෙඩි වෙනවා. මෙතනින් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් අපිට AI වලින් ලස්සන ඉමේජ් ටිකක් මෙන්න මෙතනින් ජෙනරේට් වුණා. දැන් ඔයාලා කරන්න ඕන මෙන්න මේ ඔයාලට කැමති ඒ කියන්නේ ඔයාලගේ හිත ඇදී යන ටයිප් එකේ ගන්න ඩවුන්ලෝඩ් කරගන්න ඕන. කොහොමද ඩවුන්ලෝඩ් කරගන්නේ? යන්න මෙන්න මෙතන ක්ලික් කරගෙන මෙන්න මෙතන ඩවුන්ලෝඩ් කියන ඔප්ෂන් එකට. ගියාට පස්සේ මෙන්න මේ විදිහට ඩවුන්ලෝඩ් වෙනවා බලා ගන්න පුළුවන්. යන්න ඊළඟට prompt එකට ChatGPT එකට ගිහින් ඒකත් කොපි කරන් ඇවිල්ලා මෙන්න මෙතනින් දාලා ඔයාලට පුළුවන් අපේ ඉදිරි prompt එකත් මෙන්න මෙතනින් ජෙනරේට් කරගන්න. ඉතින් මම මෙන්න මේ විදිහට මේක ඩීලීට් කරගෙන මෙන්න මෙතන ජෙනරේට් දුන්නා. ඉතින් ඔයාලට මෙතනින් සාමාන්‍ය 3ක් වගේ තමයි මෙතනින් ජෙනරේට් කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලට මේක ජෙනරේට් කරනවා නම් 39ක් වගේ එනවා. ඉතින් ඔයාලට ඒක සාමාන්‍ය විදිහට ජෙනරේට් කරගන්න පුළුවන්. බලා ගන්න පුළුවන් අපේ වීඩියෝ එකට අදාළව මේ විදිහට ආවා. දැන් ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ ටිකක් ඩවුන්ලෝඩ් කරගන්න. එකයි ඩවුන්ලෝඩ් කරන්න, ඒ කියන්නේ ඔයාලගේ කැමති එක. ඊට පස්සේ යන්න ඔයාලගේ CapCut මොකක් හරි ඇප් එකකට ගිහිල්ලා ඔයාලා මෙන්න මේ ක්ලිප් ටික දාගන්න. සාමාන්‍යයෙන් ඔයාලා දන්න ඕනේ ක්ලිප් ටික දාගෙන ඉවර වෙලා ඔයාලා යන්න සාමාන්‍යයෙන් මොකක් හරි YouTube එකේ තියෙන දෙයකට අනුකූලව හදනවා නම් එහෙම හරි. එහෙම නැත්නම් ඔයාලා මෙන්න මේ ටයිප් එකේ ඔක්කොම ටික හදාගෙන ඉවර වෙලා ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේක CapCut app එකට දාගෙන ඉවර වෙලා අන්නේ CapCut app එකට හොඳ මියුසික් ඔඩියෝ ලයිබ්‍රරි එකක් හරහා මෙන්න මේ හොඳ මියුසික් එකක් මෙතෙන්ට ඇඩ් කරලා ඔයාලගේ වීඩියෝ එකට හොඳ ටයිටල් එකක් දීලා මෙතන පබ්ලිෂ් කරන එක විතරයි. ඉතින් මම ඒක පෙන්වුවේ නැත්නම් ඔයාලා මෙන්න මේ CapCut app එක ගැන වීඩියෝ එඩිට් කරන්න දන්නේ නැත්නම් මම මෙන්න උඩ කාඩ් එකක් පින් කරනවා. අන්න ඒ කාඩ් එකෙන් ගිහිල්ලා ඔයාලට මේ CapCut ගැන අවබෝධයක් අරගෙන මේ වීඩියෝ එක එඩිට් කරගන්න පුළුවන්. ඉතින් වැඩි කතා ඕනේ නැහැ. අපි යමු ඒ වැඩේ කරගන්න. ඉතින් අපි මෙන්න මෙතන CapCut app එක මේ විදිහට ඕපන් කරගන්න. ඉතින් මෙන්න මේ විදිහට ලෝඩ් වුණාට පස්සේ මෙන්න මෙතන ක්ලික් කරලා ඉවර වෙලා ඔයාලා යන්න ඔයාලගේ අර ඉමේජ් ටික ගාවට ඩවුන්ලෝඩ් ෆෝල්ඩර් එකට ගිහිල්ලා අන්න ඉමේජ් ටික මෙන්න මෙතනින් දාගන්න. මම ඉමේජ් දෙකයි ඔයාලා ඔක්කොම ටික හදාගන්න. ඉමේජ් 8ක් විතර හදාගත්තට පස්සේ තමයි මෙන්න මේ ෂෝට් එක ඔයාලට ලස්සන බලා ගන්න පුළුවන් වෙන්නේ. දාගන්න මෙන්න මේ අපේ ඉමේජ් ටික ටයිම්ලයින් එකට දාගත්තට පස්සේ මෙන්න මේ වගේ තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් පොඩ්ඩක් ලෝඩ් වෙනවා. මගේ PC එක පොඩ්ඩක් මේ දවස් ටිකේ අවුල් ගිහින් තියෙන්නේ. ඒකින් තමයි මෙහෙම ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔයාලගේ ෆෝන් එක වගේ කරනවා නම් මේක ඉක්මනින් කරගන්න පුළුවන්. ඉතින් මම මෙන්න මේ විදිහට ආවට පස්සේ මෙන්න මේ දෙක අතර ට්‍රාන්ස්මිෂන් එකක් ඕනනේ. අපි ඒකට කරන්නේ මෙන්න මෙතන ක්ලික් කරන්න. ක්ලික් කළා මෙන්න මේ ට්‍රාන්ස්මිෂන් කියන තැනට යන්න. ගිහිල්ලා ඉවර වෙලා මෙන්න මෙතෙන්ට ගේන ටයිම්ලයින් එක හරි මැදට ගෙනල්ලා ඉවර වෙලා ඔයාලගේ අදාළ ඒ කියන්නේ ඔයාලා කැමති විදිහේ මෙන්න මේ ට්‍රාන්ස්මිෂන් එකක් මෙතනින් ඇඩ් කරගන්න ඔයාලට අවස්ථාව තියෙනවා. අපි ඒක ඇඩ් කරගත්තට පස්සේ බලමු කොහොමද ඒක ඇඩ් වෙන්නේ කියලා. ඉතින් මෙන්න මෙතනින් අපිට ඇඩ් කරගත්තට පස්සේ මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන්. දැන් මෙන්න මෙතන අපි ප්ලේ කරලා බලමු කොහොමද කියලා. අන්න අපිට නියමයට ආවා. දැන් ඔයාලා ක්ලිප් ඔක්කොටම මෙන්න මේ එක ට්‍රාන්ස්මිෂන් එක නෙමෙයි. ඔයාලා ට්‍රාන්ස්මිෂන් ගොඩක් ඇඩ් කරගන්න හැම ක්ලිප් එකටම අදාළව. ඉතින් ඇඩ් කරගෙන ඉවර වෙලා මෙන්න මෙතන ඔඩියෝ කියන තැනට යන්න. ගිහිල්ලා ඉවර වෙලා මෙතනින් ඉම්පෝට් කරගන්නත් පුළුවන්. ඉම්පෝට් කියන තැන ක්ලික් කරලා. එහෙම නැත්නම් ඔයාලා සාමාන්‍යයෙන් මොකක් හරි අපි ගත්තට පස්සේ මෙන්න මෙතන සෑඩ් ටයිප් එකේ ඕන ටයිප් එකක බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලා මට නම් කියන්න තියෙනවා ඔයාලා කොපිරයිට් නැති මියුසික් ගන්න. අන්න ඒක ඔයාලට ගොඩක් වැදගත් වෙනවා. ඉතින් මෙන්න මෙතෙන්ට ගිහිල්ලා ඉවර වෙලා අපිට ඕන ප්‍රෝ වර්ෂන් එකක් නෙවෙයි නම් ඔයාලා පාවිච්චි කරන වර්ෂන් එක අනුව ඔයාලට ඕන තරම් මෙතනින් බලා ගන්න පුළුවන්. දැන් මම මෙන්න මේ සින්දුව ටයිප් හදාගත්තා. මේක ඔයාලා දානකොට නිකන් නෙවෙයි පොඩ්ඩක් බලන්න ඕන. ඒක නිකන් නෙවෙයි ඔයාලා සාමාන්‍ය හොද්දට බලන්න ඕනේ මේ වීඩියෝ එකට ගැලපෙනවද නැද්ද කියලා. ඉතින් අපි මෙන්න මේ ප්‍රෝ කියන ගමු. මොකද අපි වීඩියෝ එක එක්ස්පෝර්ට් කරන්නේ නැහැ නේ දැන් ඔයාලට. ඒ කියන්නේ ඔයාලා එක්ස්පෝර්ට් කරන්න මම දැන් මෙතන එක්ස්පෝර්ට් කරන්නේ නැති හින්දා normally මම මෙන්න මේ විදියට අපිට පෙන්වන්න ඕන හින්දා මියුසික් එකක් ඇඩ් කරගත්තා. දැන් මෙතන අයිනිම කොනට ගිහිල්ලා මෙන්න මේ ක්ලික් කරලා ඒක අයින් කරගන්න. දැන් අපි ප්ලේ කරලා බලමු අපේ වීඩියෝ එක කොහොමද කියලා.
ඉතින් ඔයාලට මෙන්න මෙතන ස්ටෝරියක් වගේ හදනවා නම් තමයි ගොඩක් වටින්නේ. ඔයාලගේ වොයිස් ඕවර් එකක් දෙනවා නම් ඔයාලා අතනදී ටිකක් ලොං වීඩියෝ එකකට හදන ටයිප් එකට හදන්න. අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට අපේ වීඩියෝ එක. ඉතින් මේක බෝරින් වගේනේ. ඔයාලට මෙන්න මෙතනදී ඔයාලට යූස් කරන්න පුළුවන් ටෙක්ස්ට්. ඊට පස්සේ ඔයාලට ස්ටිකර්, ඉෆෙක්ට්, අන්න ඒ වගේ ඇඩ්ජස්ට්මන්ට් ෆිල්ටර් අන්න ඒ යූස් කරලා ඔයාලගේ වීඩියෝ එක ප්‍රෝ කෙනෙක් වගේ හදාගෙන මෙන්න මේක අප්ලෝඩ් කරලා බලන්න. මේවට නියම ටයිටල් සහ තම්බනේල් හරියට මේව ක්‍රියේට් කරලා දෙන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් හරියට මාස 3ක් 4ක් යනකොට ඔයාලගේ channel එක ලොකුවට grow වෙලා ඔයාලට income එකක් ගන්න තත්ත්වයට පත් කරගන්න පුළුවන්. ඉතින් අද වීඩියෝ එක කොහොමද කියලා අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. ඉතින් මෙන්න මේකේ තවත් වීඩියෝ එකකින් හම්බෙනකන් මම අදට ඔයාලගෙන් සමු ගන්නවා.